මම දැන් බස් එකට නැංගේ. අනේ ඒක සල්ලි දාලා නෑ. ඒක බොරු කියලා තියෙන්නේ. අනේ මට දැන් ආයෙ යන්න බෑ. උදේට කාලත් නෑ. අනේ බෑ මට යන්න බෑ. ඔය සිගරට් එක බුලත් දෙකන සල්ලි වලින් ගන්න මෙන්න ගෙනාවා පොඩි එකාගේ විනෝදේ. පොඩි එකාගේ විනෝදේ. සුබ දවසක් බස් රථේ ගමන් කරන සියලුම දෙනාට ඉතින් රියදුරු දෑතට බුදු සරණයි කොන්දගේ දෑතට දෙවි පිහිටයි. රත්තරන් කොන්දස්තර මහත්තයෝ කොන්දස්තර මහත්තයාගේ දෑතට දෙවි පිහිටයි. ඉතින් මම මේ ආකාරයෙන් බසයට ගොඩ වීමෙන් ඔබට කරදරයක් පීඩාවක් වුණා නම් සමා වෙන්න. ඉතින් බඩට බත්තටයක් උගුරට වතුර පොදක් නොමැතිව ඔබගේ දරුවාගේ විනෝදයේ උදෙසා මා විසින් හඳුන්වා දෙන මේ මේඩ් ඉන් චයිනා බබු නලවනා බැලුම්. කඩෙන් ගත්තොත් රුපියල් 100යි මගෙන් ගත්තොත් 150යි. අයියෝ මොනවද මල්ලි ඔයාගේ රුපියල් 50ක් වැඩිනේ. මම බැලුවේත් මොකෝ පරක්කු කියලා. ඉතින් හැම බස් එක්කම ඉන්නවා මේ වගේ මැදින් පයින් රත්තරන් මහත්තයෙක්. රත්තරන් මහත්තයෝ කඩෙන් ගත්තොත් එක බැලුමක් තමයි රුපියල් 100ක් වෙන්නේ. මගෙන් ගත්තොත් බැලුම් 4ක් අද රුපියල් 150ක් වෙන්නේ පුංචි මුදලකට ලබා ගන්න පුළුවන්. හොඳයි. මම දැන් හැමෝටම පෙන්නන්නම් කුඩා දරුවෙක් කොහොමද මේ බැලුම මගින් විනෝද වෙන්නේ කියලා. මේ ආකාරයට ඇදලා අපි පුම්බ ගන්න ඕනේ. හෙලෝ සමා වෙන්න ඕනම නිෂ්පාදනයක එවැනි කාර්මික දෝෂ තියෙන්න පුළුවන්. අපි තව එකක් උත්සාහ කරලා බලමු. මෙන්න මේ ආකාරයෙන් අරගෙන මේ ආකාරයෙන් පුම්බාගත් බැලුම මෙන්න මෙහෙම කරලා ඉහළට කරලා අතෑරපුවාම මේ ආකාරයෙන් මේ වගේ බස් රථයක ඒ වගේ අක්ෂරදී වෙන්න පුළුවන්. ටක් ගාලා අරන් ඉන්න මම විනාඩියක් දෙන්න. මේ ඉලෙක්ට්‍රික් වැඩ කරනවද? තේරුණේ මට. ඉලෙක්ට්‍රික් වැඩ කරන්නේ? ඉලෙක්ට්‍රික්. ඔව් ඉලෙක්ට්‍රික් වැඩ කරන්නේ මම තමයි. මල්ලි ටීවී එකේ පොඩි අවුලක් තියෙනවා මල්ලි මේකේ රූප බොඳයි. රූප බොඳයි. ගහන්න. මේ හොඳට තියෙනවනේ මල්ලි. අවුලක් නැහැ නේ බොඳ වෙලා නැහැ. බොඳයි යාර පේන්නේ නැතර. බොඳයි පේන්නේ නැහැ මොකුත්. වෙන්න බෑනේ. මේව තියෙන මේ පැත්තේ මොන. නැල්ගෝ. බොඳයි යාර පේන්නේ නැද්ද ඔය? අරවා. බොඳයි ඒකත් බොඳයි. මේක අටේ බොඳයිනේ. ඈ? මේ ටීවී වලට මක් වෙලා අද ඔක්කොම බොඳයි. ඔක්කොම මේකම ලේඩේ. ඔයා හැදුවේ නැද්ද? එන්න කොහමද? මෙන්න. මල්ලි මේ. ඔය ඇවිල්ලා තියෙන්නේ වැරදි තැනට. මොන ඔය වැඩේ කරගන්න පුළුවන් පදවි ටවුන් එකේ හොස්පිටල් එක ගාව තියෙන දිනෝප්ටිකල් කියලා එකක්. ටීවී හදන තැන. ටීවී හදන තැන නෙමෙයි ඇස් කන්නාඩි උගුණ තැන. ඈ? යන්න ඔය යන්න. ටීවී එක බොඳද? ටීවී කොහොමද? අයියා මේ අර හදපු ටීවී එකට මොනවද දාපු කෑලි මේ තාත්තා අහගන්න එක බයිනවා අරේ මේ මොනවද දන්නේ නැහැ දාපු කෑලි නේ. දාපු කෑලි ටිකනේ. බෝර් එක කපලා පිස්ටන් දෙක දැම්මා, ෆිල්ටර්ස් දෙකක් දැම්මා, ඩබල් ප්ලග් කරා, ඔයිල් එක මාරු කරලා සර්විස් කරා. අන්න ඒකනේ අයියේ. අපි නම් ඔය ගැන දන්නවා. තාත්තලා දන්නේ නැහැ නේ ඔය ගැන වැඩි. එන අපි ගියා. මල්ලේ. තව සිග්නල් ලයිට් දෙකකුත් දැම්මා. මේ අයි ටීවී කියනවා ඊගේ පාට එන්නේ කලර් නැහැ. IC එක කවුලක් ඇත්තේ. දැන් කොච්චර දවස් ඉඳලාද කලර් නැත්තේ? ගෙනපු දවසේ නම් පාට නැහැ නේ. දැන් ගෙනල්ලා කොච්චර කල් වෙනවද?
අවුරුදු 20ක් විතර. මොනවා කියන්නේ? යම් බලන්න. මෙදිනේ ටීවී ඈ ඔය. මේ කලසුරු ටීවී එකක්. මේකේ කොහෙද ඔය කලර් පේන්නේ? මෙදී මේකේ පාටියක් දාගන්න. පුළුවන්. පොඩේට. මොන පාටද ඕනේ? අයියනාරි ගිහලා නා. දැන් කලලා මල්ලි. අර ටීවී එකේ පොද සීන් එක නම් හරි කන්නාඩි දෙයක් ගත්තා. මේ බබල් එකේ පොඩි සීන් එකක් ආවන ඊට පස්සේ. අයි මේක මොකද කේස් එක? මේකේ බේස් මදිනේ. ඒ පරමුවේ කන් ඇහෙන්නේ නැද්ද? හරි හරි. අර බබල් එක ගහලා බලමු. ගහලා බලමු. මල්ලිගේ කොල්ලද කොහෙද? බජාර් එකේ ලලක්කා කොල්ල මේක මේ බේස් හොඳට තියෙන්නේ මොකද? අඩේ මේ නියමට තියෙන්නේ බේස් එක. බේස් එක හරි ගිහලාද? ඊත් ගෙදරදී නෑනේ මල්ලි. ඒකනේ කියන්නේ. ගෙදරදී මොනවද අහන්නේ අයියා? පිරි බෝධි පූජා සීත් කවි ඒව තමයි යන්නේ. බේස් නේ. අයින මම යන්න ගිහින්. අයියේ ටීවී එකේ අමුතු සද්දයක් එනවනේ. මොනවාගේ සද්දයක් දෙන්නේ? ටීවී එක දාපු ගමන් සොස් ගා සද්දයක් එනවා. මේ ළඟදී මාලිංග විකට් එකක් ගත්ත ගමන් සොස් ගා සද්දයක් ආවා. ඊළඟ විකට් එක ගත්තේ සොස් ගා සද්දයක් ආවා. ඇයි දන්නේ? රූප හොඳට පේනවනේ. ඇන්ටනා වලක් නෑ. නෑ ඒකේ අවුලක් නෑ. සර්කිට් එකේ මොකක් හරි ෂෝට් එකක් ඇත්තේ. කරලා බලමු. කොහෙද ඔය දුවන්නේ? ටීවී එක ඇතුලේ පත නායකයකෝ සුප්පුක් ගෑවේ ඌ. තෝත් බලන් ඉන්නේ දුවපන්. ගෝසා තමුසේට මතකද මාව? අර ගලක ඇත්රූපයක් පෙන්වන්න හෙන ඩොට කෙක්කන් ගියේ බුලක් ගැහුවේ තමුසේ. මහත්තයානේ. මේ තමුසේගේ ඔය ගොන් සලකුණු වගේ නෙවෙයි. සුපිරිම බඩු තියෙන සුපිරිම ප්ලේස් එකක් අපි හොයාගෙන තියෙනවා. තමුසේලා ගමෙන්ම සුපිරිම ගුරුන්නාන්සේ කෙනෙකුත් මං හොයාගත්තා. ගුරුන්නාන්සේ. තමුසේ කැමති නැද්ද අපිට පොඩ්ඩක් සපෝට් එකක් දීලා නිකන් ගොඩ යන්න? මං කැමතියි මහත්තයා. මේ එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ ගුරුන්නාන්සේ කියන දේ අහගෙන ඒ අවශ්‍ය බඩු බාහිර ආදී හොයලා දීලා පොඩි ආවතේව පාරක් දෙන්න තියෙන්නේ. ආය පරම්පරා හතම ගොටම තමයි කොල්ලෝ. මං කරලා දෙන්නම් මහත්තයා. දැන් මේ ගුරුන්නාන්සේට මගෙන් මොනවද ඕන කරන්නේ? ඕන කරන්නේද? ඕන කරන්නේ මට 3 කුළුඳුල් බිල්ලක් බොල. හරි. මං හොයලා දෙන්නම් ගුරුන්නාන්සේ. ආච්චෝ ගුරුනාන්සේ එහෙනම් ඔන්න දෙයියනේ කියලා අපිට වැඩේ පටන් ගන්න පුළුවන් ඈ. හරි. ගුරුනාන්සේ එහෙනම් නමෝ විත්තියෙන් වැඩේ පටන් ගන්න. මොනා හරි අඩුපාඩුවක් තිබ්බොත් තාරකයට කියන්න මට කෝල් කරන්න කියලා. මම යනවා පොඩ්ඩක් හන්දියට. පොඩ්ඩක් රිකී පාරක් දාගෙන ඉන්න. දන්නවනේ මේ දවස්වල කේස්. බය වෙන්න කාරි නෑ මහත්තයා. හෙට උදේ වෙදි දෙයියනේ කියලා අපි කෝටිපතිව ඈ. ලක්කේක. මේ ගුරුනාන්සේ මං එහෙනම් ගිහින් එන්නම්. එන පරිස්සමෙන් වැඩේ කරන්න. හරි එලකිරි. ඇයි මොකද? කියපන්. මට වතුර ටිකක්. ගුරුනාන්සේ මේ බිල්ල වතුර ටිකක් ඉල්ලනවා. ඕක කොහොමත් මරන් ඉන්න කානේ බෝල. ඔන්න වතුර ටිකක් දීපන්. වතුර. හිටපන්. ගෙනල්ලා දෙන්නක.
දීපා. පිල්ලර වතුර නෑ මනේ වැවේ වතුර. අනේ වේ වතුර නෑ එපා අයියේ. දීපා මගේ එපා අයියේ අනේ එපා අයියේ. එපා අයියේ. ඇති. ඈ බම්මලු. උඹ මේ පළවෙනි පාරද බිල් එකට අහුනේ? තුන්වෙනි පාර. අප්පට සිරි පස්වෙනි පාර. ගුරුනාන්සේ මේ මලයා මේ පස්වෙනි පාර බිල් එකට අහුවෙලා තියෙනවා. පටසිරි. ඒ කොල්ලෝ මේ වරෙන් ගුරුනාන්සේ මෙතන වැඩ කටයුතු සේරම අහවරයි. තව ටිකකින් මෙතනට බහිරව යනවා. උඹ ගිහලා බිල් අරන් වරේ. ගුරුනාන්සේ බහිර වෙන වැඩේ පැය භාගිරිතේ කවදා ගන්න බැයිද? මොකටද බොල? මේකනේ ගුරුනාන්සේ අර කොළුව මරන්න හිටපු එකානේ. මං උගෙන් අන්තිම කැමැත්ත ඇහුවා. චි ඌට අම්මා බලන්න ඕනේ කිව්වා. මං පිටත් කරා අම්මා බලන්න කියලා. යෝ බය වෙන්න එපා ගුරුනාන්සේ. හග්ගාලා එයි. කොළුවට කරුවල හින්දා මං පන්දමකුත් පත්තු කරලා දුන්නා. යෝ තෝ වගේ මෝඩ බුල්බුයෙක් ඈ මරි මෝල් වැඩ කරන මොංගලයා ඈ දැන් මොකක්ද යකෝ කරන්නේ ඈ මෙතන බහිරව ආපුවම දැන් මොකද්ද කරන්නේ මං තෝදෙනවා බිල්ලට මං තෝදෙනවා මං කුණුදුල් නෙමෙයි ඉඳුල්නේ ගුරුනාන්සේ. මේ මං උඹට තව පැයක් දෙනවා පැයක්. ඔබ පැයක් ඇතුළත ගිහිල්ලා තුන්කුරුදුල් බිල්ලක් අරගෙන මෙතෙන් දෙන්න ආනේ. එහෙම නැති වුණොත් අපි ඔක්කොම ඉවරයි. ඒක හොඳට මතක තියාගන්න. බලන්න මෙතනින්. ගුරුනාන්සේ ඔන්න ගෙනාව තුන්කුරුදුල් බිල්ලක්. උඹ බිල්ලක් ගෙනාවද? බයිරවැත් ඇවිල්ලා ඉන්නේ. ගනින් ඔක. අප්පච්චි බයිරවැ මොකද බල? අප්පච්චි කියන්නේ. අප්පච්චි මේ මමානේ. පුතේ ඔබ මොකද මේ කරන්නේ? මේ තාරක මාව තමයි අප්පච්චි එන්නේ කිව්වා කියලා මාව එක්කන් ආවේ. යද්දිනේ මතක් වුණේ ගුරුනාන්සේ කිව්වා තුන්කුරුදුල් කියලා. ආයෙ මොකටද එහෙම ඇවිදින්නේ? අපි ඔක්කොම දැන් දන්න කියන මිනිස්සුනේ. ඔන්න ගෙනාව දෙමු දැන් බිල්ලට. අනේ තෝ වගේ මරි මොංගල් මෝඩ මූසල බුලෙක් යකෝ. මං කොහොමද පුතේ ඔබ බිල්ලට දෙන්නේ? අයියෝ කයිලා. මේ පැත්තෙන් ඇහුනේ කොල්ලෝ. කඳප්පත් උනාද දන්නේ නැහැ නේද? මොනවා වුණාද මන් දන්නේ. එක්ක තනිය ගහුවත් දන්නේ. මොකද්ද බං හිටියයි කියන හිත සද්දේ. අනේ බන්ද බං. අයියෝ මෙච්චර මේ හොඳට යන්න පුළුවන්කම දෙති වැටවලා සිරින් ගම් මොන මගුලක් කරනවද? ඔව් නේද? යා ආයෙ එනවා ගොන් තක සීරුවා. අම්මා බඩකෝ එනකෝ එන්නේ නැත්තම් මම තමයි ඇතුලේ. අම්මලත් මොකටද ඔබ හදාගත්තද මන්ද? අයියෝ මේ තිලක් පුතානේ. තිලක් පුතා. ලක් මල්ලි. අනේ මොකද ඔය?
යකෙක් කොහෙද? අර ඉන්නේ අර අයියෝ පුතා ඔයා මං අර හදාපු පඹයනේ ඔය ඉන්නේ. අර නෑ දුම මැද්දෙන් ආවේ දුම මැද්දෙන් දුම මං ඒ අර පැලගාව මඤ්ඤොල් කාලේ පුච්ච හිටියේ. අයියෝ ගිලා මම බය වෙලා තින්නේ පඹේකුත් නෙවා අර බලපන් බුට්ටිය පඹේකට බය වෙලා ඒවන් දිලගයි මම පඹේ කියලා යකෙට්ටනේ බය වෙලා තියෙන්නේ වැරදිනේ යකෝ ඒ පඹේ ඉලක්කයි පඹේ බං. අපි හිතේ දම හැමතැනම කියමුද කතාව ඉලක්කයිනේ පඹයා කියුද? අපි හම්බ කරොත් අපි කනවා. අපි කෑවොත් අපි හම්බ කරනවා. ඒකනේ අපේ තියරිය. අම්මට හිරි. පඹය එනවා. ගම් හතේම කිර්ම වගේ හිටියට අම්මා පොක පඹයට බය වුණානේ. වරෙන්කෝ කරන්න හොඳ වැඩ. අම්මපා මේකුන් කන බත වස වෙන්න බෑ. වස වර්ති. යකෝ බත් කන මිනිහෙක් කරන වැඩක්ද මේක? එන්න ගහන්න ඕනේ බල්ලෝ. ඇයි බසුමනේ මල්ලි ඈ? ඇයි? බලපන් අයියා. උදේ වතුර මුරේ හරවලා ගියේ කුඹරට. බඩින් ගිත්ත කාලෙන්න ටිකට පෝල් බටේ අස්සර රොඩු ඔබලානේ කාලා කන්නේ 70. කවුද බං කවුද ඒ වැඩ කරන්නේ පඹය. කුණු හරප වීලු කණ්ඩායම මල්ලි ඒ දවස්වල යම් සිදුවීමක් වුණා තමයි මිනිස්සුන්ට තමයි වරදින්නේ ඒකට උඹලා ඒව අල්ලගෙන වීලු කරන එක හරි වැරදි මල්ලි හරි බං අයියා සමාවයක්. උඹ හොඳයි තව. අද උදේ අර ඔය වගේ නියර දිගේ එද්දි විහිළුවක් කරන්න ගිහින් තව පොඩේ මේ උදුළු බදු පාරෙන් ගහනවා මට. කවුද බං පඹය. ආච්චි. මට දෙනවකෝ අදත් අරුට හිර වුණා. ඇයි මොනාද විස්කිරිඤ්ඤාද උට විස්කිරිඤ්ඤා කියලා කියන්න බෑ. වඩේ වෙන්න ඇති. වඩේ නෑ. කීම තව වැඩ තියෙනවා මට හෙල්පයා නදකින් තෝ ඔච්චරලට මේ හලපයක් ඉල්ලන්නද? ඉඳා. ගම්. කොහේගේ මේකේ හෙල්ප් ඔය තියන්නේ? එනේ තුට්ටේ තියෙන්නේ රුපියල් 20 ඔච්චර තමයි බං. බලු වැඩ කරන්න එපා මුදලාලි කියලා තමයි ඌ කියන්න හදන්නේ. මේ උඹ කියන දේ ඔවා කරන්න බෑ. සල්ලි දින බලන්න. මුදලාලි. සුමනේ මල්ලි. වැඩ වගේ. ඔව් බං. චරිත ඉන්නවනේ. කවුද බං? පඹය. ඔය ඉන්නේ සෝයිසර උපදෙද්දිදී. අල්ලන්නත් හිතනවා පොඩි ජෝගියක්. අතල්ලා දාපන්. අතියොච්චරකට ඔය විලු කරා. පණ්ඩිතයන් ඕක. බලපන් සෝයිසා. බදුරුදීන් අල්ලන්න කණ්ඩායම් 6කුත් යවලා. යකෝ සතියක් ගිහිල්ලානේ මම අල්ලන්න. මේ සතියක් ගියා අයියා. රටේ තත්ති. ඕක තමයි රටේ තත්ත්වය අයියා. මේක බදුදින් කියන්නේ කවුද අයියා? අයියෝ බං තිලක්. පොලිස් කණ්ඩායම් 6ක් යවපු වෙලාවේ අරූ යවුවා නම් එක දවසින් අල්ලනවනේ බං. කවුද බං? පඹය.
ගුරුනාන්සේ දෙන්නේ තුන්දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඉන්නේ කියන්නද? එවුරු අවත් කමන්නේ ශරි. නික මාස්ට් එක දිනවනේ. දාගෙන ඇතුළට එන්න කියපන් ශරි. අප්පෝ ගුරුනාන්සේ පට්ට බයයිනේ. මං එක්කගෙන එන්න. සාත්‍රහන්න කවුද ඇවිල්ලා ඉන්නේ? මේ මං ඇවිල්ලා ඉන්නවා. අනේ මහත්තයෝ වැඩි නම් තියන්න බෑ මහත්තයෝ. වෙඩි තියෙන මගුලක් නෙමෙයි උන්නනේ බැලුවේ. අවුලක් නෑ. මේ ඇතුළට යනවා මාස්ක් ඕනේ ඈ. යකෝ මේ දැන් දෙයියන්ට කොරෝනා හැදෙනවද? දෙයියන්ට කොරෝනා හැදෙනවද කියලා මම දන්නේ නෑ. හරිද? මෙතන දේවාරුඩෙන් වැඩ කරන්නේ මිනිස්සෙක්නේ. ඒ මිනිස්සයාට හැදෙන්න පුළුවන්. මේ මාස්ක් එකක් නම් ගේන්න බෑ කමන්නේ මම මීටර ඇතුලින් ඉන්න. අරකට නම් කොරෝනා හැදුනට කමන්නේ මටත් කිය කරිනවනේ. අය ඉඳ පුතා ඉඳගෙන ගුරුන් වහන්සේ මගේ අර වාසිය ගුරුන් වහන්සේ. ඒක කොහමද මගේ වශිය ඈ දවස් 3න් කෙල්ල පඩ ගාගෙන ආව නේද උඹ ළඟට ඈ වාසනාත්නේ ගුරුන් වහන්සේ අපි වාසිය කරේ. ඒ වුණාට ළමයි 3 දෙනෙකුත් එක්ක සෙව්වන් දිනේ ගුරුන් වහන්සේ ගෙදර ආවේ. කරපු කෙනා නෙමෙයි ගුරුන් වහන්සේ ගෙදර ආවේ. වෙන කෙනෙක් නේ ගෙදර ආවේ. ඒක පුතේ වශිය වැරදුන්නේ නැහැ. ශරි උඹට දෙයියෝ කිව්වා වගේම ගෑනු පරාණයක් උඹ ගාවට ආවනේ. උඹට දීලා තියෙනවනේ. ඈ පොඩ හිතපන්. අනික උඹ ඉල්ලුවේ එකයිනේ. බලපන් උඹට 3ක් වැඩිපුරත් එක දෙයියෝ දීලා තියෙනවනේ. පොඩ හිතපන් අඩේ මොකද උඹට මොලේ තියෙනවනේ. පොඩ හිතපන්කෝ. ඒකත් ඇත්ත තමයි ගුරුන් වහන්සේ. කවුරු නැත් ගෑනු පරාණයක් නේ. මං යන්නම් එහෙනම් ගුරුන් වහන්සේ. ඒක කොහමද මගේ ටෝක් කිරිල්ල එක ගියා යන්න පුෂ් ගාදී ඈ උඹ කරවල් ළඟදී මක් කයින් හරි හොඳ කේමක් නේද උඹ කිව්වේ කාටද උඹ අරුට මේ මල්ලි මේ ගුරුනාන්සේ ඉන්නවද? යන්න වාසිය කරගන්න. නියම දැන කරලා දෙයි යන්න. ඒක පුතා මීටරය දුරින් තමයි ඉඳගෙන ඕනේ. ශරි ගුරුනාන්සේ මගේ යම් දෙයක් නැති වුණා. මට ඒ නැති වෙච්ච දේ තෝන්නේ නැහැ කියමුකෝ. මට ඒ ගත්තේ කවුද කියලා විතරක් හොයලා දෙන්න ගුරුනාන්සේ මුකින් හරි බලලා. ශරි පුතා බය වෙන්න එපා. ශරි ඔක්කොම හිතට ගන්න මම බලන්නම් වැඩි හරිද? මලේ ප්ලේට් එක ගන්න ප්ලේට් එක ඉක්මන් කරන්න. රයිට් මේ තියෙන බඩු. රයිට්. රින් ගත්තු වරෙන් ප්ලේට් එකට වරෙන් අඬු දෙන්න මුඩු නාල වරෙන්. රයිට් අද බඩු දුවනවා. ශරි බඩු දුවනවා හොඳට පේනවා. ආ ෂිට් කට්ටුලා මල්ලි. සිග්නල් අවුල්ද මල්ලි? බලන්න බෑ පොඩ සිග්නල් දිනවද කියලා. බලන්න පිට ටිකක් ගන්න බලන්න පිටට. රයිට්. රයිට්. වරෙන් වරෙන් ගත්තු වරෙන් දුපන් රයිට්. ශරි උඹ මොකද උඹද බලන්නේ මමද බලන්නේ? නෑ උඹ. එහෙනම් උඹ හිටපන් පැත්තට මම බලනකම්. රයිට්. මල්ලි. දුපන් හරි. රයිට්. तू बड़े सुनना माली काटा देखुट रईट मल्ली मु बड़े ඇතුලේ තමා මල්ලි මු බඩු අංගන් ඉන්නේ බඩ ඇතුලේ තමා මු දාගෙන ඉන්නේ කවුද ගුරුනාන්සේ? මල්ලි මේක පමයා ගුරුනාන්සේලාට අපි ගොඩක් ගෞරව කරනවා. ඒනට මේ ගමේ එක එක අය කතා අහලා ගුරුනාන්සේලාට අපිට විහිළු කරන එක වැරදි. ඒ කාලේ යම් දෙයක් වුණා තමයි. එහෙම කියලා ගුරුනාන්සේලාට අපිට ඔහොම කතා කරන්නේ. එකෙක්වත් නැහැ. හොඳ එකෙක්. ගමේ ඔක්කොම අපිට විහිළු කරන්නේ. භාවයක් කී. යකෝ මේක පුදුම වැඩක් නේ කරලා තියෙන්නේ. හැමදාම. අනේ මොකද මං අර කප පිට වෙන යනවා. නේ පඹේ කියෝ විතර ඒක අපිට වෙන යනවා. මන් දන්නේ මට බලන්න දුන්නේ නෑනේ උක. ඉතින් බලපන් මෙච්චර මම මේ ඇත්තක් කියලා යකෝ මේ මම බැලුමක් මේ ඇව්වමනේ බං අඩේ. මේකද බං අවුල මේක තියක මේක තියපන් ප්ලේට් එකේ ලෝකේ දාගෙන කාපන් ඔබ ඔය ප්ලේට් එක. අපි මේ සමිතිය කොච්චර ලස්සන කරන් ගියාද මේ ගමේ? අලුත් බණ්ඩාගාරි කෙනෙක් පත් වුණා විතරයි. සමිතිය මුදල් වලට වෙච්ච දෙයක් නෑ. භූතය ගැහුවාගේ. මම මේ කඩේකුත් කරන ගමන් තමයි මේ සමිතිය කරගෙන යන්නේ. අපිට මොකද කරන්න කියන්නේ? අඩුම තරමේ මේ මං එනවත් හිතන්නේ නෑ. මේවට මේ බණ්ඩාගාරි විතර නෙවෙයි වක් කියන්න ඕනේ. මේවට මේ තව අය වක් කියන්න ඕනේ. එහෙම කියලා ඔබතුමා මන් දිහා බලන්න. අද දේවාලේ වැඩ නෑ.
අද තීවලදී නේ. දැන් මේ සමිතියේ සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ. මේ මුළු සමිතියම පඹ ගානක පැටලලා ඉන්නේ. මේ තමයි හිතන්නේ මම පඹේ කියලාද? එලිකන්තුමා මම පඹේද? මේ වෙච්ච වංජාගෙන කතා කරන කවුරුත් නැහැ. මේ ඔක්කොම බලන්නේ පඹේ වගේ. මේ කො නැගලා එක්කෙනෙක් කතා කරන බලන්න. මේ වංජාගෙන කවුරු හරි කො කතා කරන බලන්න කතා කරනවා. මේ මල්ලි මාඩිනින් කතා කරන්න පුළුවන් උඹට. සභාපතිතුමාලත් වැරදි සභාපතිතුමා. මෙතන පඹයෝ කවුරුත් නැහැනේ මේ සමිතියේ. ඉන්නවද පඹයෝ කවුරුත් මේ සමිතියේ? නැහැනේ. අනික භාණ්ඩාගාරිකතුමා තින් මූල්‍ය වංචා ගුණාම කියමුකෝ. ඇයි විග්‍රහණය කරපු මනුස්සයා වැරදි නැද්ද? විග්‍රහණය කරපු මනුස්සයාත් වැරදි. කවුරුත් දන්නේ නැහැ විග්‍රහණය කරේ කවුද කියලා. හැබැයි තිලකේ ඔබ දන්නේ නැත කවුද විග්‍රහණය කරේ කියලා? දන්නේ නැහැ කවුද විග්‍රහණය කරේ? පබයා! මටයිනේ විහිළු කරන්න මෙතන හැමදාම සමිත් දාලා ආවේ අරකයි මේකයි. පඹය කිය. තිලක් අයියා කොහෙද යන්නේ මේ? තිලක් අයියා තමයි අහුවෙද්දෙන්ක ඔකුම් මට මොකද මේ හැන්ද වෙනත් කනේ වෙලෙන් කොට වෙලා. කතා කරලා වැඩක් නැහැ තිලක් අයියා. වෙන්නේ මටනේ ඔයි. ගැහුවා කියනවාකෝ. ඇයි කවුද ගැහුවේ? මේ පඹයා ඔයි. පඹයක්. ඊගාවට තෝ ඉන්නව බලාගෙන මොකද දෙක වගේ නේ. තෝ ඉන්න තමයි මෙච්චර කල් මට ගමේ එක එකාගෙන් නව නිංගන කතා අහන්න උනේ. තෝ හිටපන්. තෝ මට දැක්කනේ ගමේ උ මට එක කියවා කියලා අහිංසකෙක් නිකන් අහිංසකෙක් ගුටි ගෑවනේ බලන්න ඕනේ මෙතන මෙතන පඹය